ඔයත් ඔයාගේ වෙහිකල් එකට තෙල් ගහන්න QR කෝඩ් එක හදන්න ගිහිල්ලා අමාරුව වෙట్లా ඉන්නවා නම් මේ වීඩියෝ එක ඔයාට. අද වීඩියෝ එකේ මම කතා කරනවා ඔයාලට QR එක හදද්දී ආපු හැම ප්‍රශ්නයක්ම හරියටම විසඳ ගන්න කොහොමද කියලා. මුලින්ම කියන්න ඕනි මම මේකෙදි QR එක හදන විදිය. එහෙම නැත්නම් රෙජිස්ටර් ලොගින් වෙන විදිය නම් කියලා දෙන්නේ නැහැ. මොකද YouTube එකේ ඔන්තරන් ඒ ගැන වීඩියෝ තියෙනවා. හැබැයි හැමෝටම ආපු මේ ප්‍රශ්න ගැන නම් කවුරුත් කතා කරලා නැහැ. ඒකයි මේ ගැන වීඩියෝ එකක් ගේන්න මම තීරණය කරේ. මේ වීඩියෝ එකෙන් මම QR කෝඩ් එක හදද්දී ආපු සියලුම ප්‍රශ්න වලට සාර්ථක විසඳුම් ලබා දෙනවා. ඒ නිසා වීඩියෝ එක ස්කිප් නොකර දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි. ගොඩක් අයට මේ QR කෝඩ් එක හදද්දී මොන දෙන්න වෙන ප්‍රශ්නයක් තමයි එක්කෝ ඔයා 2022 දී යූස් කරපු ඒ ෆෝන් නම්බර් එක මේ වෙනකොට ඔයාලා දෙන්න නැති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා පාවිච්චි කරපු වාහනයක් ගත්තා නම් ඒ වාහනය මීට කලින් 2022 දී යූස් කරපු කෙනා රෙජිස්ටර් කරලා තියෙන්න පුළුවන්. හරි. අපි දැන් බලමු මේ ප්‍රශ්නේ ඔයා විසඳ ගන්න කොහොමද කියලා. හරි. ඔයා 2022 දී ඔයාගේ වාහනේ රෙජිස්ටර් කරලා තිබිච්ච ෆෝන් නම්බර් එක මේ වෙද්දී නැති වෙලා තියෙනවා නම් ඔයාලට පුළුවන් සිස්ටම් එකෙන් මේ ප්‍රොෆයිල් එක ඩිලීට් කරලා දාන්න. අපි දැන් බලමු ඒක කරන්නේ කොහොමද කියලා. ඔයා මුලින්ම ඔයාගේ මොබයිල් ෆෝන් එක අරගෙන ටර්මිනේට් හිස්තනක් ඔයාගේ ජාතික හැඳුනුම්පත් හිස්තනක් වාහනාංකය ඇතුළත් කරලා මෙන්න මේ විදිහට 19 අංකයට SMS එක සෙන්ඩ් කරන්න ඕනේ. අපි මේකෙන් කියන්නේ ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ රෙජිස්ටර් වෙලා තියෙන මෙන්න මේ වාහනාංකය සඳහන් වාහනය මේ සිස්ටම් එකෙන් රිමූව් කරන්න කියලා. ඒ වගේම මේ මැසේජ් එක සෙන්ඩ් කරද්දී ඔයාගේ ෆෝන් එකේ රුපියලක් හෝ රුපියල් 2ක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මේ විදිහට කරාට පස්සේ ඔයාලට විනාඩි කිහිපයකින් කන්ෆර්ම් මැසේජ් එකක් එනවා. ඒ කියන්නේ මේ වෙනකොට ඔයාගේ ප්‍රොෆයිල් එක සිස්ටම් එකෙන් ඩිලීට් කරලා ඉවරයි. සමහර විට මේ දවස්වල තියෙන ට්‍රැෆික් එකකින් හින්දා ඔයාලට මේ SMS එක එන්න පැය ගාණක් වුණත් ගත වෙන්න පුළුවන්. මට දැනගන්න ලැබුණ විදිහට අනිවාර්යයෙන් මේක පැය 24ක් ඇතුළත සිස්ටම් එකෙන් ඔයාගේ ප්‍රොෆයිල් එක ඩිලීට් කරලා දානවා. ඊට පස්සේ ඔයාගේ වෙහිකල් එක මේ සිස්ටම් එකෙන් අන්රෙජිස්ටර් වෙලා තමයි තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මුලින්දම ආයි අලුත් වාහනයක රෙජිස්ටර් වෙනවා වගේ රෙජිස්ටර් වෙන්න. අපි දැන් බලමු ඔයා ගාව තියෙන දැන්ට පාවිච්චි කරපු වාහනයක් නම් මේකෙදි කලින් පාවිච්චි කරපු කෙනාගේ නම්බර් එක මේ සිස්ටම් එකෙන් ඩිලීට් කරන්නේ කොහොමද කියලා. ඔයාලට පුළුවන් හැමෝම කියනවා වගේ කලින් පාවිච්චි කරපු කෙනාව කන්ටැක්ට් කරගෙන එයා හරහා ප්‍රොෆයිල් එක ඩිලීට් කරවන්න. ඒත් මේක ඇත්තටම සාර්ථක ක්‍රමයක් නෙවෙයි. මොකද මේ QR සිස්ටම් එක දැන් අවුරුදු 4කට කලින් තමයි ක්‍රියාත්මක වුණේ. ඒ නිසා මේක අවුරුදු 4ක් තිස්සේ ගොඩ දෙනෙක්ගේ අතර ගිහින් තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලට කිසිම මහන්සියක් නැතුව try කරලා බලන්න පුළුවන් 19 SMS එකක් අවලා ඔයාගේ ප්‍රොෆයිල් එක සිස්ටම් එකෙන් ඩිලීට් කරලා දාන්න. අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. ටර්මිනේට් හිස්තනක් ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය හිස්තනක් වාහනාංකය ඇතුළත් කරලා මෙන්න මේ විදිහට 19 අංකයට SMS එක සෙන්ඩ් කරන්න ඕනේ. මෙන්න මේ විදිහට ඇතුළත් කරලා ඔයාලට පුළුවන් සිස්ටම් එකෙන් ඔයාගේ වාහනය අන්රෙජිස්ටර් කරගන්න. එහෙමත් නැත්නම් 19. ඒ කියන්නේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කෝල් එකක් දීලා ඔයාගේ වාහන අංකය සහ ලියාපදිංචි පොතේ විස්තර යාට ලබා දීලා ඔයාලට පුළුවන් එයාලා හරහා ප්‍රොෆයිල් එක ඩිලීට් කරවන්න. ඒ වගේම ඔයාලට යුතුයකමක් වශයෙන් පුළුවන් ඔයාගේ වාහනයක් සෙල් කරා නම් QR සිස්ටම් එකට ලොග් වෙලා ඔයා පාවිච්චි කරපු වාහනේ ප්‍රොෆයිල් එක ඩිලීට් කරලා දාන්න. ඒකෙන් තව කෙනෙක්ට තෙල් ගහ ගන්න අවස්ථාවක් තියෙනවා. හරි. ඊළඟට මම කියන්න යන්නේ ඔයාලා ගොඩක් දෙයකට තියෙන තවත් ලොකු ප්‍රශ්නයක් ගැන. ඒක තමයි ඔයාලා සිස්ටම් එකට ලොග් වෙද්දී ඔයාගේ chassis number එක වැරදි කියන එක. අපි දැන් බලමු මේකත් විසඳ ගන්න කොහොමද කියලා. සාමාන්‍යයෙන් chassis number එක එන්නේ ඉංග්‍රීසි අකුරු ඉලක්කම් මිශ්‍ර වෙලානේ. ඒක නිසා ඔයා ඕවකුර ඇතුළත් වෙන්න ඕන තැනකට බිංදුව ඇතුළත් කරලා තියෙන්න පුළුවන්. ඒ නිසා පොඩ්ඩක් ආයෙමත් චෙක් කරලා හරියටම මේක ඇතුළත් කරලා බලන්න. ඒ වගේම සමහර විට ඔයාගේ පොතේ තියෙන chassis number එක සිස්ටම් එකේ වෙනස් වෙලා තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලට කරන්න පුළුවන් ලේසිම වැඩේ තමයි මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට SMS එකක් යවලා ඔයාගේ chassis number එක චෙක් කරගන්න එක. ඔයාගේ තියෙන්නේ පරණ වෙහිකල් නම්බර් එකක් නම් ඔයාලට මෙන්න මේ විදිහටත් ඔයාලට තියෙන අලුත් වෙහිකල් නම්බර් එකක් නම් මෙන්න මේ විදිහට ඇතුළත් කරන්න. ඒ වගේ මෙන්න මේ වගේ පළාතේ අකුරු දෙකක් ඇතුළත් කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මේ විදිහට ඇතුළත් කළා ඔයාලට පුළුවන් 61.44 කියන මෝටර රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අංකයට SMS එකක් යොමු කරන්න. රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයෙන් SMS එකක් ආවා වගේ මේකෙනුත් ඔයාලට SMS එකක් එනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් සාර්ථකව මේ QR සිස්ටම් එකට ලොගින් හෝ රෙජිස්ටර් වෙන්න. ඔන්න එහෙනම් කොහොමද මම ගෙන අපේ වීඩියෝ එක. මේ වීඩියෝ එක හොඳයි නම් අපි subscribe කරන්න අවදක් කරන්න එපා. ඒ වගේම මේ QR සිස්ටම් එක ගැන ඔයාලට තියෙන තවත් ප්‍රශ්න පහලින් කමෙන්ට් කරලා යන්න. QR සිස්ටම් එක සෙටප් කරන විදිහත් ඔයාලට අවශ්‍ය නම් පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. මම ඒක ගැනත් වීඩියෝ එකක් ගේන්නම්. එහෙනම් අපි මේකේ අලුත්ම වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. අලුත්ම දේවල් දැනගන්න subscribe කරලා